ඔබමයි මාහස කුසුම හායි අපි ට්‍රිප් එකක් කතා වෙච්ච එකක් ආවා. හායි කොහමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අපි ආයෙත් ට්‍රිප් එකක් යන්න තමයි මේ හදන්නේ. දැන් නම් ගිහින් මාසයක් විතර. හැබැයි මම දැන් තමයි මේක පෝස්ට් කරන්නේ. යමුකෝ අපි මේ පාර කොහෙද යන්නේ බලන්න. මේ ඉන්නේ මම අන්තිමටම හඳුනාගත්ත අයියා අපේ කැප්ටන්. ඒ වුණාට මෙයා නම් මට දැන් මගේම අයියා වගේ. අනේ ඔන්න ඉතින් අපි උදේ අඩට යන්න ප්ලෑන් කරපු ගමන හරියටම 10ට දැන් මේ යන්න හදන්නේ. මට කියන්න බැරි වුණානේ. අපි මේ පාර යන්නේ ගෝල්. එහෙනම් ඉතින් අපි යමු. නන්ද කල්පනාලෝක තනිරලා ඔබ හදයි අපතවාගේ එවලචෝ පස්සේ අපි අපේ විලායකට ආවා. මම මේ විලායකේ ෆුල් වීඩියෝ එකකුත් මේකට දාලා තියෙන්නේ. අපි හිටපු විලා එක තුසිත කොලොනියල් හවුස්. මම මේක හොයාගත්තේ booking.com එකෙන්. අපි ගෙවපු ගානට ඇත්තටම මේක හරිම වර්ත්. එන්වයරන්මන්ට් එක උනත් හරිම කාම්. මේ විලා එකේ ඉන්ටීරියර් එක උනත් මාර ලස්සන ඩිසයින් කරලා තිබුණා. කෙනෙක්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම උනත් වාව් කියවන විදිහට මේක හරිම ලස්සනයි. ඒ වගේම කෑමත් හරිම රසයි. අපිට ඩිනර් බ්‍රෙක්ෆාස්ට් ලන්ච් තුනම අරගෙන විලා එකටත් එක්ක 55000යි ගියේ. ඇත්තටම මම නම් හිතන්නේ මේක වර්ත්. පුලි මා සිතුවනි මා අනුරචනී මා සිලුලු පුලි සුදුපත් තියෙනවා, චිකන් කාරි තියෙනවා, පරිප්පු තියෙනවා, අලබැදුවකුත් තියෙනවා, ශාබෝන්චි තියෙනවා, පපඩා. අපි ගිය දවස් හවස එතන ස්කූල් එකක් තිබුණා. ඒකේ ග්‍රවුන්ඩ් එකේ අපි ක්‍රිකට් ප්ලේ කරා. තව කට්ටියක් මග එන නිසා. Nada, gimana lu? Eh.
ඉතින් අපි මේ දැන් සෙල්ලම් කරලා ඉවර වෙලා අපේ නවාතැන බලා නැවත යන ගමන් साथ ආලවන්තියක් වෙන්නට හිතුණා. ආලයෙන් කිමද? ආලයෙන් කිමද? මේ දෙවන දවසේ උදේ අපිට දෙවන දවසේ ප්ලෑන්ස් තිබුණේ ගෝල් ෆෝර්ට් යන්නයි බීච් එකට යන්නයි. අපි ඉතින් උදේට කාලා බීච් එකට ගිහිල්ලා හවස ගෝල් ෆෝර්ට් ගියා. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ දදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පාබේදෝ අහසේ මග අල්ලන්න ආස ගමනේ පුරන් හුදාක ආදරේ තුරන්වාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ ආසේ හඬ අල්ලන්න ආස ගමනේ
රිසෝට් ගිහිල්ලා අපේ ට්‍රිප් එක එතනින් ඉවරයි. ඊට පස්සේ අපේ ට්‍රිප් එක ගැන තියෙන අදහස් ටික මම අන්තිමට දාලා තියෙනවා. So this is end of the trip. Thank you for watching. මම ආයෙත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ ගාවට එන්නම්. Bye. මල් වුණත් පරවුනේ නොදෙනින සුවඳක් අපි හුඟක් දුරගේ නොදැනම අපිවත් දෙන දෙන මාමියනේ දොරි මට හිතෙන්නේ අපි බොහොම මහන්සි නා මේ චාරිකාව ඕගනයිස් කරගත්තේ. රොඩි අපි සක්සස් වුණා කියලා අපි හිතනවා. මට හිතෙනවා. මට ගොඩක් ගෲම්ටත් සතුටුයි මටත් සතුටුයි. ඔබ කියන්නේ මොකද? සුපිරි හොඳයි. හරි කියන්නේ. එල කිරි টොප්. අවුලක් නැහැ. මේ අර නිලමේ ගෙදර කියලා අපිට මොකද ඉතින්නේ? අපි හොයාගෙන ආවොත් එහෙම ගෙදර කියලා දන්නවනේ. හසිනි. හොඳයිද? හරි එහෙනම් ස්තුතියි. ඔයාලට මොකද කියන්නේ? මේ මෙයා තාම මෙච්චර ලයික් කරේ. මෙයා තාම කිය ඕන. මම තමයි මේක පටන් ගත්තේ ඇත්තටම මම වදී මට ඒක වීඩියෝ කරන්න දෙන්නේ නෑ. අනේ අම්මෝ. දැන් මොකද ට්‍රිප් එක?